Guys, so today video is about exactly what you saw. So 2026ට දැන් ළඟයි. තව දවස් දෙක තුනක් විතර තියෙන්නේ. So 2025ත් ඉවරයි. So this year I learned a lot of lessons. So as a girl, and also please boys skip this video. This is for my girlies. So please boys skip this video. So yeah, girlies you should listen to this because මම කැමති නෑ මට වෙච්ච දේම මං කරපු වැරදිම මගේ යාළුවත් මගේ නංගිලත් ඒ දෙක කරනවා. So let's get into the video. First of all, මම මෙහෙම ලොකු දර්ශනවාදියෙක්වත් උපදෙස් දෙන උපදේශිකාවක්වත් නෙමෙයි. but මට වෙච්ච දේවල් එක මම එක්ස්පීරියන්ස් කරපු දේවල් එක තමයි මම මේ වීඩියෝ එක ඔයාලට ගේන්නේ. so මම ලියාගත්තා මම ඉගෙන ගත්ත lessons 5 ප්‍රධාන 5. but තව ගොඩක් තියෙනවා. එහෙම කතා කරත් ඉතින් පැය දෙකක්වත් කතා කරන්න වෙනවා. so first one, you should learn like ඉගෙන ගන්න එක තමයි වැදගත්. මොකද සමහරක් points එනවා like ඔයාගේ value එක ප්‍රශ්න කරනවා. like එතකොට අපිට ඒක පෙන්වන්න තියෙන හොඳම දේ තමයි education qualifications. ඔයා ඉගෙන තියෙන හරි වැදගත් විදියට ඉන්න ගෑනු ළමෙක් නම් ඔයාගේ value එක ප්‍රශ්න කරන කවුරුත් දෙන්නේ නැහැ. and එහෙම ප්‍රශ්න කරනවා නම් ඔයාලට උත්තර දෙන්න යන්න ඕනේ නැහැ. මොකද ඔයා හොඳ උගත් වැදගත් පවුලක හැදුණු ගෑනු ළමෙක්. අන්න ඒක තමයි first lesson එක. දෙවැනි එක first එකටම අදාළයි මේකත්. like don't skip exams. මම ජීවිතේ කරපු ලොකුම මිස්ටේක් එක and regret කරන දේ මොකද්ද කියලා අහුවොත් මගේ 2024 exam එක මම skip කරා දෙසැම්බර්. මම ඒක ගැන ගොඩාක්ම කියන්නේ මට ඒක තේරුනේ මම 2025 මම ෆස්ට් ට්‍රයි එක මට 2025 නේ. so මට එතකොට ඒක මම ඉගෙන ගන්න මම ඒකට ෆේස් කරයි තමයි මට අපරාධ මං ගිය පාර ලියන්න තිබ්බා මේ එක්ස්පීරියන්ස් එක ගන්න. මොකද මට එතකොටයි තේරුනේ දැන් අනිත් ළමයි ලියනවා මම බලාගෙන ඉන්නවා like මම මොනවද ඉගෙනගෙන තියෙන්නේ. අන්න එහෙම පොයින්ට් එකක් එනවා. so don't skip exams. Face it, okay? Second one, තමන්ගේ value එක. තමන්ගේ value එක ගැන කවදාවත් ප්‍රශ්න කරන්න එපා. තමන් ගොඩක් වටින කෙනෙක්. හැබැයි ඔයා හරියට ඉන්නවා නම්, ඔයාගේ වැරදි තියෙනවා නම්, ඔයාගේ අඩුපාඩු තියෙනවා නම් ඒවා හදාගන්න. කවුරු හරි කෙනෙක් like ඔයාට හදා ගන්න දෙයක් කිව්වොත් ඔයා හිතලා බලන්න මෙයා කියන්නේ ඇත්තද? ඇත්තට මේක මගේ වැරදිද? so ඔයාට ඒක හදාගන්න පුළුවන්. so අනිත් අයට හමුකම් දීලා කවුරු හරි කෙනෙක් ඔයාගේ හොඳකට දෙයක් කියනවා නම් ඒක අහන්න පුරුදු වෙන්න. and haters ලා ගැන ඉතින් කියන්න දෙයක් නැහැ. just ignore them. so third one is your peace. like මේ අතරිතරම ළමයි. your peace. that means like ඔයාගේ peace එක නැති වෙන්නේ කොතනද? එතනින් ඔයා අයින් වෙන්න බලන්න. like මම මේ ගොඩක්ම කියන්නේ relationship වලදී toxic ඒ වගේ ඉන්න එපා. what the fuck? ඔයාගේ mental health එක වටිනවා. ඔයාට හැම දෙයකටම වටිනවා. තේරෙනවද මම කියන එක? like මම කාලයක් තිබ්බා අනිත් අය කියන්නේ හිතනෝනේ පාර්ට්නර් තමන්ව හර්ට් කරනවා. තමන් වැරද්දක් කරලත් නැහැ.
හැබැයි මම ඉවසගෙන හිටියේ අද හැදේ අද හැදේ අද හැදේ හෙට හැදේ. බට් එයාලා හැදෙන්නේ නැහැ. අනික එයාලව හදන්න අපි කවුද? එයාලට මෙයාලගේ වැරදිද නැත්නම් එයාලටම කන්ට්‍රෝල් එකක් නැත්නම් සෝ එයාලට පිරිමි කියලා කියන්නවත් පුළුවන්ද? සෝ ඒක නිසා මගේ ළමයි තේරුම් ගන්න. ඔයාගේ පීස් එක නැති වෙන්නේ කොතනද? ඔයාගේ හිතට අන්කම්ෆර්ටබල් ගතියක් දැනෙන්නේ කොතනද? ඒක කෙලින්ම කියලා මේක මට අවුල්. මම මේකට කැමති නැහැ. එයා ඒක හදාගත්තේ නැත්තම් that means you have to move on. මොකද මම දන්නවා මේ ලෝකේ කවුරුත් perfect මිනිස්සු නැහැ. But at least trying man try කරන man කෙනෙක් තමයි හොඳම කෙනා. Yeah. So third one. Sorry. Fourth one. Don't afraid to post. Like මට මාර ආසාවක් තිබ්බා YouTube channel එකක් පටන් ගන්න. ඒත් මම නිකන් short දාලා හිටියා but මම post කරන්න ගත්තේ නැහැ. Even though I have 84 subscribers, I still post because I love posting. Like මගේ ආසාව ඒක මම හරි ආසයි ඒකට. ඒක මගේ ඩ්‍රීම් එකක්. මගේ YouTube යාළුවෙක් ටිකක් හදාගන්න, family එකක් හදාගන්න. like එහෙම. ඉතින් ඒකින්ද don't afraid to post. ඔයාට හරි කියලා හිතන දේ කරන්න. හැබැයි වැරදි දේවල් නම් කරන්න යන්න එපා හොඳේ. And the fifth one is forget the past. හොඳ දේවල් අමතක කරන්න එපා. but ඔයා අතින් වෙච්ච වැරදි, ඔයාගේ පසුතැවීම්, ඒ හැමදේම පැත්තකින් තියලා අලුත් 2026 අවුරුද්දට අලුත් කෙනෙක් විදිහට යන්න. අලුතින් පටන් ගන්න. තමන්ගේ හොඳ ගති ගුණ ඒ විදිහටම කන්ටිනියු කරන ගමන් තමන්ගේ නරක ගති ගුණ ඒවා පැත්තකින් තියලා ඒවා හොඳ කරගෙන හොඳ ආරම්භයක් අලුත් අවුරුද්දේදී අරගෙන ඔයාලා හිතන හැමදේම සක්සස් කරගෙන නවතින්න. මම ඒකට ඔයාලට ගොඩාක් විශ් කරනවා and යා මම හිතනවා මගේ චූටි ළමයි ටික එයාලගේ ඩ්‍රීම්ස් වලට යයි කියලා. I'm wishing you all the best. The bottom of my heart. I'm so grateful to have you and මට ඔයාලා කියන්නේ චූටි අංකයක් නෙවෙයි. මට ඔයාලව ගොඩක් වටිනවා මගේ YouTube journey එකේ. So මට කියන්න ඕනේ මං කරපු වැරදි මේවා. මම කලින් දැනන් හිටපු නැති දේවල් මේවා. So මට ඒ ටික ඔයාලට කියන්න ඕනේ වුණා. මොකද තවත් කැලලමෙක්ට එක චුට්ටක් හරි වැදගත් වෙයි කියලා මම හිතනවා. හිතනවා නම් මේ වැදගත් වෙයි. මේක බලන කෙනෙක් හරි ඒක හිතලා හැදුනොත් මට ඒක ලොකු දෙයක්. ඉතින් yeah guys එහෙනම් මම new year එකේ අලුත් vlog එකකින් හම්බෙන්නම්. එතකම් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න. බුදු සරණයි and wish you a Merry Christmas and Happy New Year. Bye.